ඒ අදාළ ආයතන වලින් කතා කරලා අදාළ ආයතන කියන්නේ මොකක්ද ඒගොල්ලෝ කතා කරන්නේ සම්බන්ධ අපිට කරන්න කියන්නේ. ඒක එහෙමයි කියලා අපිට ඊට පස්සේ අතුල් වෙන්න දෙන්නේ. එහෙම එකක් නැහැ. අපි යනවා. නෑ. අරුණ ආසලා ප්‍රශ්න දාගන්න ඕගොල්ලෝ යපි කරන්න කරන්නේ එකම දෙයකට. අද දුවෙල්ලා සිග නැහැ, නේවාසිකාගාර නැහැ. ඊට පස්සේ කොළඹ අගනගරේ තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නැහැ. තියෙන නේවාසිකාගාර අයින් කරලා තියෙන්නේ. ජපුර ගත්තොත් පීඨ සංකීර්ණ සම්පූර්ණයෙන්ම පීඨ 4කට පීඨ සංකීර්ණ නැහැ. ඕකට පීඨ සංකීර්ණ නැහැ. විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් නගරම් මඩුවල ළමයි එක්සෑම් ලියන්නේ. ඊට පස්සේ HND ආයතන පද්ධතිය ගත්තොත් සම්පූර්ණයෙන්ම කරා වැටලා තියෙන්නේ. හැබැයි දැන් අපි පහුගිය කාලේ පුරාණම අපි දැක්කම මේ ආණ්ඩුව දිගටම කිව්වේ ජනතාවගෙන් හොරා ආපු ධනය නැවත ජනතාවට පාරනවා කියලා. ඒතර අපි දන්නවා මේ ඉඩම කාගේද කියලා. ඒතර මේ ඉඩම කාලයක් බැසිල්ගේ කිව්වා. කාලයක් මේකට අයිතිකාරයෙක් නැහැ කිව්වා. ඒතර මෙතන අක්කර 16ක ඉඩමක් මේ වගේ වාණිජ වටිනාකමක් තියෙන භූමියක් සම්පූර්ණ ජනතාවගෙන් හොරා කාලා ඊට පස්සේ දැන් රජයට පවර වෙන තියෙනවා. අපි විශ්වාස කරනවා මේක රජයට පවර ගත්ත කියලා විතරක් මදි. එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලවල තියෙන ඉඩකඩ ප්‍රශ්නය පුළුල් කරන්න, ඉඩකඩ ලබා දෙන්න අඩුම තරමින් මේ කොළඹ අවට තියෙන විශ්වවිද්‍යාල හරි මේ භූමිය පවරාගත යුතුයි. අද දවසේ ඇවිල්ලා සමස්ත ජනතාවට ජයග්‍රහණ දිනා දෙන්න තමයි අද දවසේදී අන්තරේ ඇවිල්ලා මේ මල්වානේ බැසිල්ගේ යයි කියන ඉඩම අන්තරේ විදිහට අල්ලගත්තේ බලය තහවුරු කරගත්ත නිසා මෙතනින් එහාට සටන නවත්තන්නේ නැහැ. මේ වගේම රට පුරා ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් ජනතාවට පවරන ගමන් මේ සටන අපි ජයග්‍රහණය කරන ගමන් සටන් කරනවා.